නිමේෂා කියන්නේ දවසක් මම ඔයාලගේ ඔය ප්‍රශ්න අහනවා වගේම දවසක් මම නිමේෂා කියලා කතා කරනවා. හැබැයි නිමේෂා කතා කරන්නේ නැහැ. හැබැයි ටික වෙලාවකින් මට මැසේජ් එකක් එනවා සර් මේ බබා ඇහැරිලා බබාව පොඩ්ඩක් නලවන්න ගියා කියලා. එතකොට තමයි මම දන්නේ නිමේෂාට දරුවෙක් ඉන්නවා කියලා. නේද නිමේෂා? එතකම් මට ඔව් කියන්න සර්. තිබ්බේ නැහැ. නිමේෂත් එක්සෑම් එක කරනවා. නිමේෂට ඒ ඒ ප්‍රශ්නත් එක්ක ඒවත් එක්ක පවුල බැලන්ස් කරගෙන කරනවා. A1යි C2යි මීඩියා වලට A තියෙනවා. නිමේෂා ඔයා වගේම බොහෝ පිරිසක් මෙතන ඉන්නවා. ඉතින් මේ වචන දෙකක් තුනක් කතා කරන්න කොහොමද ඒවා බැලන්ස් කරගෙන කරගත්තේ කියන එක. හරි මෙතන ඉන්නවා කීප දෙනෙක්ම මේ ඒ වගේ සිටුේෂන් එකක ඉඳලා එක්සෑම් එක කරගන්න පුළුවන්ද? සමහරු මගෙන් අහනවා. සර් මෙහෙම තියලා කරගන්න පුළුවන්ද කියලා. පුළුවන්ද නිමේෂ්? ඔව් සර් පුළුවන් මේ මටත් බබෙක් ඉන්නවා. ඉතින් මාත් බබත් එක්ක තමා බබාගේ වැඩයි මහත්තයාගේ වැඩයි ගෙදර වැඩයි ඔක්කොම කරගන්න ගමන් තමයි මේ එක්සෑම් ලිව්වේ. පුළුවන් ඉතින් උනන්දු වුණොත් කරගන්න. පාඩම් ටික කොහොමද නිමේෂ් ඔයා බැලන්ස් වෙලා කොහොමද බැලන්ස් කරගත්තේ? මම හැමදාම සර්ට මතක ඇති මේ අනිවාර්යෙන් ලයිව් ක්ලාස් එකට ජොයින් වෙනවා කොහොම හරි මේ ටයිම් එක හදා ගන්නවා එකට. මේ හ්ම්. මොකද මේ අර එතකොට සර් අපෙන් ප්‍රශ්න අහන හින්දා ඉතින් අර ගොඩක් අවධානයෙන් ඉන්නවනේ. මොකද රෙකෝඩින් හ්ම්. බලනකොට අපි මේ වෙන වැඩ කර කර විනාඩි 5ක් 10ක් බලනවා ආය මෙය වෙනවා එහෙම මේ බැලෙන්නේ. මේක හ්ම්. දිගට බැලෙන්නේ. ඉතින් මේ අර ලයිව් ජොයින් වෙලා අනිවාර්යෙන් මේ ක්ලාස් එකට ආවා. මේ එතකොට අර ගොඩක් ඒ වෙලෙම මතක හිටිනවා. මේ එතකොට අර පාඩම් කරගන්න ලේසි. ඉතින් අර ඒ වෙලෙම ඔළුවට ගියා මේක. මේ අනිත් එක ආයේ සර් දාන පේපර්ස් ටිකත් මේ අනිවාර්යෙන් කරලා ඒ වෙලාවට මේ සර්ට මාක් කරන්න දානවා. ඉතින් මේ ටයිම් එක මැනේජ් කරගන්න පුළුවන් උවමනාව තියෙනවා නම් උනන්දුව තියෙනවා නම්. අනිවාර්යෙන් කොහොම හරි අවසානට ඒකක් ගන්නවා මාස 6න් වගේ එන්නේ නිමේෂනේ. ඔව් මේ කියන්නේ මීඩියා මට ඇත්තටම අලුත් විෂයක් මම O level වලටවත් කරලා තිබුණ නැහැ. මේ ෆස්ට් අයි එකෙත් බයෝ කරේ. ඉතින් මේ මාස 6යි මේ මීඩියා වලට මේ විෂය ඉගෙන ගත්තේ. මේ ඇත්තටම ආවේ S එකක් හරි දාගන්නම් කියලා මේ විෂයන් තුන පාස් කර ගන්නවා කියලා තමයි මේ ආවේ. ඒ වුණාට ඉතින් මේ අර විෂය ඉගෙන ගද්දි ඇත්තටම ආස හිතුණා මේ පාඩම් කරන්න. ඒ එකක් තිබුණා.